ඔයාව සල්ලි දීලා ගත්තේ මුළු රෑම කතා කර කර ඉන්න. හායි. ඔයා කවුරුරෙන් කන්දින්නේ? මම මහත්තයා බලාපොරොත්තු වෙන කෙනා තමයි. ඕකේ. අදර මම වෙනුවෙන් ඉන්න පුළුවන්ද? මේ මොකද? කවි ලියන මිනිස්සෙක් වගේනේ කතාව. පුළුවන් මහත්තයා. මම ටිකක් වැඩිපුර ගන්නවා හැබැයි. මුළු රෑටමනේ. මහත්තයා අපිට ඉන්න තැනක් තියනවද? සල්ලි ගැන බය වෙන්න එපා. තැනකුත් තියෙනවා. වාහනට නගින්නකෝ. අපි යමු. හරි එහෙනම්. කොළඹ අඳුර වැටෙද්දිම දවල් කාලයට වඩා රස්සාවලට එන ගැහැණු අය හරි සුලභයි. චතු තාම මේ රස්සාවට අලුත්. කළු පාට මොන්ටෙරෝ එකක් එක පාරටම එයා ඉස්සරහා නවත්තපු ගමන් චතු තැති ගත්තා. අපෝ සල්ලිකාරයෙක්. අනුකම්පා විරහිත ආත්මාර්ථකාමී පීඩිත ඒ හැඟීමත් එක්කම තවත් හැඟීමක්. අද දවසේ නම් ලොකු මුදලක්. ලොකු මැඩමුත් සතුටු වෙයි. මහත්තයා අපි මේ කොහෙද යන්නේ? මොකද නිකන් බය වෙලා වගේ. බය වෙන්න එපා. මං නරක මිනිහෙක් නෙමෙයි. මම නැවතිලා ඉන්නේ මේ ළඟමයි. බයකුත් නෙවෙයි. දන්නවනේ ඉතින් මහත්තයා අපේ රස්සාව ගැන. ඉස්සරහට මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද කියලා දෙයියෝ තමා දන්නේ. හරි කටකාර කෙල්ලෙක් වගේ. ඉන්න බය නොවී. අපි දැන් ළඟටම ඇවිත් ඉන්නේ. හරි මහත්තයා. එන්න. ඔන්න මගේ ගෙදර. හොඳද? අම්මෝ මහත්තයා. හරි ලොකු ගයක් නේ. මහත්තයා මොනා කරන කෙනෙක්ද? මම නම් කම්පැනි එකක් කරනවා. ඒක නෙමෙයි. ඔයා වොෂයක් එහෙම දාගන්නවද? ඒක නම් හොඳයි. මහත්තයාටත් හොඳයිනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාගේ නාගෙන එන්නකෝ. එන්න. මේ පැත්තේ කාමරේ තියෙන්නේ. මේ කාමරේ හොඳයිනේ. බාත්රූම් එකකුත් තියෙනවා. ඉන්න. මෙන්න මේ ටවල් එක ගන්නකෝ. මොනාද බලන්නේ? බය වෙන්න එපා. ඕක පිරිසිදුයි. ඒකට කමක් නෑ මහත්තයා. මම නාගෙන ඉක්මනට එන්නම්. මහත්තයාත් එනවද? නෑ. තව වොෂ්රූම් එකක් තියෙනවා. ඔයා නාගන්නකෝ. ඉවරලා මට කතා කරන්න. චතුට අද දවස ගැන ලොකු පුදුමයක් කුතුහලයක් තිබුණේ. තමන්ව සල්ලිවලට අරන් වෙනම වොෂ්රූම්ස් දෙක නානවා කියන එකත් හරි පුදුමයක්. චතුට හිතුනෙම නිර්වාන්ගේ හිතේ තමන් ගැන යම් පිළිකුල් සහගත බවක් තියෙනවා කියලයි. අපිරිසිදු හැඟීමක් වගේ.